සුබ දවසක් වේවා ප්‍රිය සහෝදර සහෝදරීනි. ස්වාමී යේසුස් වහන්සේගේ නාමෙන් ඔබ සැමට ආචාර කරනවා. සමස්ත ලෝකවාසී ජනතාව සිහිපත් කරන්නා වූ ක්‍රිස්තුස් වහන්සේගේ මෙලොව පහළවීම, උන්වහන්සේ මාංශවත් වීම සිහිපත් කරන්නා වූ මේ කාලයේදී දෙවියන් වහන්සේගේ දිව්‍යමය සැලැස්ම අපි සිහිපත් කරමු. දෙවියන් වහන්සේ අනර්ග මැවිල්ලක් වන මනුෂ්‍යයා දෙවියන් වහන්සේ නිර්මාණය කළා. දෙවියන් වහන්සේගේ අදහස උනේ මනුෂ්‍යයා ආශිර්වාදලත් ජීවිතයක් ගත කිරීමයි. එම නිසා දෙවියන් වහන්සේ මනුෂ්‍යව අලංකාර උයනක කිසිම අඩුවක් නැතුව දෙවියන් වහන්සේ ආදම් සහ ඒව කියන පළවෙනි මනුෂ්‍යෝ දෙදෙනාට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. නමුත් අපි දකිනවා ඒ මනුෂ්‍යෝ දෙදෙනා අකීකරු වෙලා නපුරාගේ හඬට සවන් දීලා නපුරාගේ අදහස ඉෂ්ට කළා. ඒ වගේම එතනින් පස්සේ ඔහු දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වුණා. ඒ තුල තමයි මනුෂ්‍යයට පාපය කරන කොටගෙන රෝගය, ප්‍රශ්න, කරදර, විපත්ති, ස්වභාවික විපත්ති, එවැගේම විවිධ කරදරවලට සියලු මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන්න සිද්ධ වුණා. එවැගේම සියලු මනුෂ්‍ය වර්ගයා තුළට පාපය ඇතුල් වුණා. ඒ පාපයේ සමග පාපයේ ප්‍රතිඵල තිබෙනවා. පාපය කරන කොටගෙන මනුෂ්‍යයට මරණය පැමුණුණා. නමුත් දෙවියන් වහන්සේ දේවචනයේ කියන ස්වකීයක ජාතක පුත්‍රයා දෙන තරම් උන්වහන්සේ ලෝකයට ප්‍රේම කළා. පියු දෙවියන් වහන්සේ මනුෂ්‍යයට ප්‍රේම කරනවා. මේ දෙවියන් වහන්සේ මනුෂ්‍යයා ගැන සලකනවා. මනුෂ්‍යයා දුකෙන් වේදනාවෙන් ඉන්න එක දෙවියන් වහන්සේට දකින්න අමාරුයි. ඒ නිසා දෙවියන් වහන්සේ තීරණයක් ගත්තා. වෙන කිසිම විකල්පයක් තිබුණු නැහැ. මොකද මං මනුෂ්‍යයාට කිසිම විදිහකින් මනුෂ්‍ය ශක්තියෙන් පව්කමාව ලබලා එහෙම නැත්නම් මේ කිසිම ක්‍රමයකින් මනුෂ්‍යයට වෙන කිසිම විසඳුමක් තිබුණේ නැහැ. ඒ විසඳුම තිබුණේ දෙවියන් වහන්සේ තුල පමණයි. ඒ නිසා දෙවියන් වහන්සේ තීරණය කළා. දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයා, උන්වහන්සේගේ පුත්‍රයන් වහන්සේ වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේව මේ පොළොවට එවන්න. උන්වහන්සේ කැමති වුණා ඒ මාලිගාව අතහැරලා, ස්වර්ගය අතහැරලා, ඒ සියලු සැප සම්පත් අතහැරලා උන්වහන්සේ තීරණය කළා ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්, සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් උන්වහන්සේ මේ පොළොවට එන්න තීරණය කළා. මක්නිසාද කිසිම වෙන විකල්පයක් නැහැ මනුෂ්‍යව මුදවා හැරීමට. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ මෙසේ කියනවා, උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරනසේක්, දෙවියන් වහන්සේට සමානව සිටීම තමන් විසින් අල්ලාගෙනම සිටිය යුතු වස්තුවකයි නොසිතා ඒ ඉවත් කර දාසයෙකුගේ ස්වරූපයගෙන මනුෂ්‍යගේ සමානත්වයට පැමිණිසේක. අපට දකින්න ලැබෙනවා මේ පිලිප්පි දෙවෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදයේ. මේ පදයේ තුල අපට දකින්න ලැබෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උන්වහන්සේ දෙවියන් වහන්සේගේ රූපාකාරය දරුවා. දෙවියන් වහන්සේට සමානව සිටියා. ඒක වස්තුවක් කියලා ඒක අල්ලගෙනම ඉන්නේ නැතුව උන්වහන්සේ තීරණය කළා ඔබ වෙනුවෙන්, මා වෙනුවෙන්, සමස්ත ලෝකවාසී ජනතාව වෙනුවෙන් උන්වහන්සේ මේ ලෝකෙට පැමිණෙන්න. මක්නිසාද ඒ විකල්පය එව නැත්නම් විසඳුම තිබුණේ උන්වහන්සේ ගාව පමණයි. උන්වහන්සේ මිනිස්සෙක් හැටියට මේ පොළොවට ඇවිල්ලා මේ පොළොවේ උන්වහන්සේ සාමාන්‍ය විදිහට මනුෂ්‍ය ස්වරූපයෙන් ජීවත් වුණා. නමුත් උන්වහන්සේ කිසිම පාපයක් නැති තැනෙන් මහන්සේ. අපි දකිනවා වෙනත් සියලු මනුෂ්‍ය වර්ගයා ඉපදෙන්නේ පාපයේ සහිතව. නමුත් ජේසුස් වහන්සේ පාපය රහිතව තමයි උන්වහන්සේ ඉපදුනේ. ඒ නිසා උන්වහන්සේට පමණයි පුළුවන් මනුෂ්‍යව පාපයෙන් ගලවන්න. පව්කාරයෙකුට තවත් පව්කාරයෙක් ගලවන්න බෑ. නමුත් ජේසුස් වහන්සේ පව් රහිත තැනන් වහන්සේ නිසා උන්වහන්සේට හැකියාව තිබුණා මනුෂ්‍යව පාපයෙන් ගලවන්න.
එනිසා උන්වහන්සේට සිද්ධ වුණා මනුෂ්‍යයා වෙනුවෙන් තමාගේ ජීවිතේ පූජා කරන්න. තමාගේ ජීවිතය දෙන්න. උන්වහන්සේ මේ පොළොවට ඉපදුනේම තමාගේ ජීවිතය අප වෙනුවෙන් පූජා කරන පිණිස, ඔබ වෙනුවෙන් පූජා කරන පිණිස, ලෝකවාසී ජනතාවගේ තිබෙන ප්‍රශ්නය විසඳුම පිණිස ජේසුස් වහන්සේ මේ පොළොවට ආවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය කියනවා මනුෂ්‍යාකාරයෙන් සිටිය කල මරණය එසේ කුරුසියේ මරණය දක්වා කීකරූසේක. උන්වහන්සේ ආවේ ඔබ වෙනුවෙන් මා වෙනුවෙන් තමාගේ ජීවිතයේ කුරුසියක එල්ලා එහෙම නැත්නම් කුරුසියේ ජීවිතේ පූජා කරන පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළොවට ආවා. ප්‍රිය සහෝදර සහෝදරීනි, සියලු මනුෂ්‍ය වර්ගයාට තිබෙන සුභාරංචිය නම් මේ ක්‍රිස්තුස් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පමණයි මනුෂ්‍යයාට තිබෙන විසඳුම. මක්නිසාද? පාපය රහිත තැනන් වහන්සේ උන්වහන්සේ කරුණ කොටගෙන මනුෂ්‍යයාට විසඳුම, ජයග්‍රහණය, සුවය, ආශිර්වාදය තිබෙනවා. ඒ වගේම මනුෂ්‍ය වර්ගයා පියාණන් වහන්සේ වෙතට ගමන් කරන පිණිස, ඒ දුක නැති, වේදනාව නැති උතුම් රාජ්‍යයකට පමුණුවන පිණිස උන්වහන්සේ තමාගේ ජීවිතේ පූජා කළා. උන්වහන්සේ මනුෂ්‍යයාගේ මේ පොළවේ තිබෙන ප්‍රශ්න ගැටලු වගේම මනුෂ්‍යයාගේ ශාපය සහ ඒ සියලුම අන්ධකාරයේ බලය පරාජය කිරීම වගේම මනුෂ්‍යයට සදාකාල ජීවනය පිණිස යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යෙක් හැටියට මේ පොළොවට පැමුණුණා. එනිසා ප්‍රිය සහෝදර සහෝදරියනි, උන්වහන්සේ දෙවියන් වහන්සේ, උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ, උන්වහන්සේ ඔබට ප්‍රේම කළා. එනිසා ඔබට මට තිබෙන්නේ, ඔබ මොන පසුබිමක සිටියත්, ඔබ වෙනත් ආගමික කෙනෙක් වුණත්, ඔබ වෙනත් ධර්මයක් වැළඳගත්තු කෙනෙක් වුණත්, ඔබටත් උන්වහන්සේ ප්‍රේම කරනවා. ඔබටත් උන්වහන්සේ අවශ්‍යයි. ඔබටත් උන්වහන්සේගේ ආදරය ලබන්ට හැකියාව තිබෙනවා. ඔබට තිබෙන්නේ එක දෙයයි, ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව තමාගේ ගැලවුම් කරු හැටියට පිළි අරගෙන ඔබේ ජීවිතේ උන්වහන්සේට බාර දෙන්න. එවිට ඔබ නොලබුවා වූ ප්‍රීතිය, සැනසීම, ඔබ නොලබුවා වූ ඒ ජයග්‍රහණය ඔබේ ජීවිතෙට හිමි කර දෙන්න උන්වහන්සේට හැකියාව තිබෙනවා. මක්නිසාද? ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන සියලු මනුෂ්‍ය වර්ගය දෙවියන් වහන්සේත් එක්ක සමාදාන කිරීමේ හැකියාව තිබෙනවා. මනුෂ්‍යයා වෙන් වෙලා ඉන්නේ දෙවි පියාණන් වහන්සේගෙන්. ඒ දෙවි පියාණන් වහන්සේගෙන් වෙන්වීම කරුණ කොටගෙන තමයි මනුෂ්‍යයාට මේ සියලු කරදර ප්‍රශ්න. නමුත් ප්‍රිය සහෝදර සහෝදරිනි, යේසුස් වහන්සේව පිළිගැනීම කරුණ කොටගෙන ඔබේ ජීවිතේ තිබෙනා වූ සියලු කරදර ප්‍රශ්න උන්වහන්සේ ඔබෙන් ඉවත් කරන අතර පියාණන් වහන්සේත් එක්ක දිව්‍යමය සම්බන්ධතාවයකට ඔබ ගේනවා. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ සමග තිබෙන්න යනවා. ඒ නිසා මෙතෙන් පටන් ඔබට උන්වහන්සේත් එක්ක ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න ශක්තිය, බලය, ධෛර්යය ඔබට දෙන සේක්වා ස්වාමින් වහන්සේ මේ වචනයෙන් ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ඔබ සැමට ජේසු පිහිටයි. පියාණනි, මම යාක්ෂා කරනවා, යම් කෙනෙක් සැනසීම නැතුව, සමාදානය නැතුව, ප්‍රීතිය නැතුව, කරදර වලින් පිරීලා ඔවුන් ජීවත් වෙනවද? ස්වාමිනී, ඔබ වහන්සේ මේ වචනේ අසූ සියලුම දෙනාගේ ජීවිතයට ඔබගේ ආශිර්වාදයත් සමාදානයත් ඔවුන් වෙත නිදහස් කළ මැනව. ඔබගේ දිව්‍යමය දෑතට සියලුම දෙනා බාර කරනවා, කැප කරනවා. ජීවමාන යේසුස් වහන්සේගේ අති උතුම් නාමයෙන්.